ආයුබෝවන් හැමෝටම අද අපි ඉන්නේ තාක්ෂණික විප්ලවයක මුල. මීට අවුරුදු 5කට කලින් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙනවා කියන්නේ මාස ගණන් ෆොටෝෂොප් ඉලස්ට්‍රේටර් ඉගෙනගෙන කරන දුෂ්කර ගමන. හැබැයි අද වැදගත් වෙන්නේ ඔයා කොච්චර දක්ෂ විදියට AI පාවිච්චි කරනවද කියන එකයි. ගොඩක් අය AI වලට බයයි. හැබැයි දක්ෂ ඩිසයිනර් කෙනෙක් කරන්නේ AI එක තමන්ගේ සේවකයෙක් කරගන්න එක. අද මම ඔයාලට AI ටූල්ස් 6ක් ගැන කියල දෙනවා. හැබැයි මේවායේ හොඳ විතරක් නෙවේ. මේ වගෙන් කරන්න බැරි දේවල් සහ මේවා පාවිච්චි කරද්දි ඔයා පරිස්සම් වෙන්න ඕන දේවල් ගැන විවෘතව කතා කරනවා. අපි අද බලමු මේ ටූල්ස් කොහොමද ඔයාගේ වර්ක් ෆ්ලෝ එකට හරියටම ගලපගන්න කියලා. අද අපි කතා කරන්න යන පළවෙනි AI ටූල් එක තමයි Adobe Firefly කියලා කියන්නේ. මේක Adobe සමාගම නිර්මාණය කළේ වෘත්තීය මට්ටමේ නිර්මාණකරුවන්ට තියෙන ප්‍රායෝගික ගැටලුවලට විසඳුමක් විදිහටයි. මේක පුහුණු කරලා තියෙන්නේ Adobe ස්ටොක් පින්තූරවලින් නිසා කොපිරයිට් ප්‍රශ්න එන්නේ නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ Adobe Firefly වල තියෙන ප්‍රයෝජන. විශේෂයෙන්ම කියනවනම් ෆොටෝෂොප් ඇතුළෙම තියෙන ජෙනරේටිව් ෆිල් හරහා පින්තූරයක පසුබිම් එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් හරි එහෙම නැත්නම් වස්තුන් ඔබ්ජෙක්ට් තප්පරයකින් වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ටෙක්ස්ට් ටු වෙක්ටර් හරහා අකුරු පෙළකින් උසස් වෙක්ටර් ග්‍රැෆික්ස් නිර්මාණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි Adobe Firefly වලට කරන්න බැරි දේවල්. එහෙම නැත්නම් සීමාවන් අතර තියෙන ප්‍රධානම ගැටලුව තමයි අකුරු. එහෙම නැත්නම් ටෙක්ස්ට් ජෙනරේට් කිරීමේදී තාම වැරදීම් සිදු වෙනවා. ඒ වගේම තමයි මිනිස් මුහුණු සහ ඇඟිලි නිර්මාණය කිරීමේදී සමහර විට ස්වභාවික ගතිය ගිලිහී යන්න පුළුවන් හැකියාව තියෙනවා. දෙවැනි AI ටූල් එක විදියට අපි කතා කරන්නේ Leonardo.ai කියන AI ටූල් එක. මේක මිඩ්ජර්නි වලට තියෙන හොඳම විකල්පයක් විදියට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ගේමිං සහ ෆැන්ටසි ආර්ට් නිර්මාණය කරන්න කැමති අයට මේක මහා නිදානයක්. ඒ වගේම තමයි Leonardo.ai වල තියෙන ප්‍රයෝජන. දිනකට ඔයාට නොමිලේ ටෝකන්ස් 150ක් ලැබෙන එක ගොඩක් විශාල වාසියක්. ඒ වගේම තමයි ඔයාට රියල් ටයිම් ජෙනරේෂන් හරහා ඔබ ප්‍රොම්ප්ට් එකක් ලියද්දිම නිර්මාණය හැඩගැසෙන හැටි බලාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි සීමාවන් ගැන කතා කරෝතින් නොමිලේ භාවිතා කරන්නන්ට සිය නිර්මාණ ප්‍රයිවට් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ වගේම තමයි සංකීර්ණ ප්‍රොම්ප්ට්ස් වල තියෙන සෑම සියුම් විස්තරයක්ම ස්පෙસિෆික් ඩීටේල්ස් ග්‍රහණය කරගන්න තාම අපහසුයි. ඒ වගේම තමයි අද වීඩියෝ එකේ කතා කරන තුන්වෙනි AI ටූල් එක තමයි Kittle කියලා කියන්නේ. මම මේක හඳුන්වන්නේ Canva Stereo IDS කියලා. ටයිපෝග්‍රැෆි සහ ලේඅවුට් ඩිසයිනින් මෙන්න මේ ටූල් එක පාවිච්චි කරෝතින් ගොඩක් ඉක්මනින්ම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක තමයි සුපිරිම AI ටූල් එක. ඒ වගේම තමයි Kittle වල තියෙන ප්‍රයෝජන. ප්‍රොෆෙෂනල් ටෙම්ප්ලේට් සහ වින්ටේජ් ඩිසයිනින් ඉතා වේගයෙන් නිම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ටෙක්ස්ට් ඉෆෙක්ට්, ඩිස්ටෝට්, ඒ වගේම තමයි ටෙක්ස්චර් වෙනත් කිසිම ඔන්ලයින් ටූල් එකකට වඩා උසස් මට්ටමක මෙන්න මේ Kittle වල තියෙනවා. ඒ වගේම තමයි මෙයාගේ තියෙන සීමාවන්. විශේෂයෙන්ම කියනවා නම් Kittle වල මොබයිල් ඇප්ලිකේෂන් එකක් නැති නිසා ඔයාට මෙයා පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම ඩෙස්ක්ටොප් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි සිංහල යුනිකෝඩ් සඳහා සහාය නොදැක්වීම ලොකු අඩුපාඩුවක්. හතරවෙනි AI ටූල් එක තමයි Chroma කියලා කියන්නේ. වර්ණ තේරීම කියන්නේ කලාව. Chroma කියන්නේ ඔයාගේ පෞද්ගලික රුචිකත්වය ඉගෙනගෙන ඔයාටම ආවේනික වර්ණ රටාවන් හදා දෙන AI ටූල් එකක්. ඒ වගේම තමයි Chroma වල තියෙන ප්‍රයෝජන. විශේෂයෙන්ම කතා කරනවා නම් කලර් පැලට් එකක් තෝරා ගැනීමට යන කාලය විශාල වශයෙන් මෙන්න මෙයා හරහා ඉතිරි කරගන්න පුළුවන්. පෝස්ටර් එකක් හරි UI ඩිසයින් වලට වර්ණ ගැලපෙන ආකාරයට කලින් දැක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි Chroma වල තියෙන සීමාවන්. විශේෂයෙන්ම කතා කරනවා නම් වර්ණ මනෝවිද්‍යාව, කලර් සයිකොලොජි ගැන අවබෝධයක් මේන් ලබා දෙන්නේ නැහැ. ප්‍රින්ට් වැඩ සඳහා යොදා ගැනීමේදී අපි පාවිච්චි කරන CMYK කන්වර්ෂන්
යම් ගැටලු මතුවෙන්න පුළුවන් හැකියාව තිය. අද වීඩියෝගේ අවසාන සහ රහස්ම AI ටූල් එක තමයි vectorizer.ai කියලා කියන්නේ. ඕනෑම ලෝකොලිටි පින්තූරයක් තත්පර කිහිපයකින් පැහැදිලි වෙක්ටර් නිර්මාණයක් බවට පත් කරන්න පුළුවන් හැකියාව මෙන්න මේ වෙක්ටරයිසර් ටූල් එකට තියෙනවා. ඒ වගම තමයි මෙන්න මේ වෙක්ටරයිසර් ටූල් එකේ තියෙන ප්‍රයෝජන. අතින් නඳින්න එහෙම නැත්නම් රීඩ්‍රෝ කරන්න යන පැය ගණනක කාලය ඉතිරි කරලා දෙනවා. ඒ වගේම තමයි ඉලස්ට්‍රේටර් වලට වඩා පැහැදිලි ඒජස් මෙන්න මේ වෙක්ටරයිසර් ටූල් එක පාවිච්චි කරලා ඔයාට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වෙක්ටරයිසර් ටූල් එකට කරන්න බැරි දේවල්. සංකීර්ණ පින්තූර එහෙම නැත්නම් රියල් ෆොටෝස් වෙක්ටර් කිරීමේදී එහි ස්වභාවික ගතිය නැති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙය දැන් බොහෝ දුරට මුදල් ගෙවා ලබා ගත යුතු එහෙම නැත්නම් පෙයිඩ් සේවාවක් බවට පත්වෙමින් තියෙනවා. ඉතින් මේ AI ටූල්ස් අය ඔයාගේ නිර්මාණ ජීවිතයට ලොකු වෙනසක් කරයි කියලා මම විශ්වාස කරනවා. හැම ටූල් එකකම හොඳ වගේම සීමාවන් තියෙනවා. ඒ සීමාවන් ඇතුළේ ඉඳන් උපරිම වැඩක් ගන්න එක තමයි ඔයාගේ දක්ෂතාවය. ඉතින් අද වීඩියෝ එක ඔයාට ගොඩක්ම වැදගත් වුණා නම් අපේ channel එක subscribe කරලා වීඩියෝ එකත් share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අමතක නොකර අනිවාර්යයෙන්ම like button එක press කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත දවසක හමු වෙමි බලාපොරොත්තුෙන් අදට මම ඔයාගේ ගෙදරින් සමු ගන්නවා. එහෙනම් ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා.